අපේ ජීවිතේ අපි හැමෝටම එකම එක අවස්ථාවක් හරි ලැබෙනවා නම් අතීතයට ගිහින් එකම එක වැරද්දක් නිවැරදි කරන්න ඔයා මොකද කරන්නේ? සමීරට ඒ අවස්ථාව ලැබුණේ අහම්බෙන්. එදා වැස්ස වෙලාවක පාරේ වැටිලා තිබුණ පරණ අත්තරලෝසුවක් අහුලගත්ත සමීර ඒකේ වෙලාව ආපස්සට කරකවද්දි හිතුවේ නෑ තමන්ගේ ජීවිතේම වෙනස් වෙයි කියලා. ඔරලෝසුවේ කටු විනාඩි 10ක් ආපස්සට කැරකෙද්දි සමීරත් එක්ක මුළු ලෝකයම විනාඩි 10ක් ආපස්සට ගියා. මුලින්ම ඔහු ඒක කළේ විනෝදයට. වැරදිච්ච බස් එක අල්ලගන්න, බිම වැටුණ කෝපියක බේරගන්න. ඒත් එක දවසක් එදා සමීර දැක්කා තමන්ගේ හොඳම යාළුවා පාර පනිනවා. වේගයෙන් ආපු ට්‍රක් රථයක් ඔහුට ඉහළින් යනවා සමීර ඇස් දෙකින්ම දැක්කා. මුළු පාරම ලීන් තෙත් වෙද්දි සමීරට මතක් වුණේ තමන්ගේ අතේ තියෙන ඔරලෝසුව. ඔහු වහාම ඔරලෝසුවේ කටු විනාඩි 10ක් ආපස්සට කරකවවවා. ලෝකය ආයෙත් කැරකුණා. විනාඩි 10කට කලින් සමීර පාර අයින හිටගෙන ඉන්නවා. යාළුවා පාර පනින්න හදනවා. සමීර වේගයෙන් දුවලා ගිහින් යාළුවව පාරෙන් ඉවතට තල්ලු කරා. යාළුවා බේරුණා. ඒ දෛවය කියන්නේ හරිම අමුතු දෙයක්. සමීර තල්ලු කරපු පාරට යාළුවා වැටුනේ තවත් වේගයෙන් ආපු වාහනයක් ඉදිරියට. තත්පර ගානක වෙනසකින් සමීරට පෙනුණා තමන් කරපු දේ නිසා යාළුවා තවත් දරුණු අනතුරකට මුහුණ දෙනවා. සමීර ආයෙත් ඔරලෝසුව කරකවන්න හැදුවා. ඒත් අත්ඔරලෝසුවේ කටු එතනම නතර වෙලා. අතීතේ වෙනස් කරන්න ගිය සමීරට අවසානයේ ඉතිරි උනේ තමන්ගේ අතින්ම තමන්ගේ යාළුවාව අනතුරට පත් කළා කියන පසුතැවීම විතරයි. අතීතය කියන්නේ කවදාවත් හරි ගස්සන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකෙන් පාඩම් ඉගෙන ගන්න විතරයි අපිට පුළුවන්.